ලස්සනයි. මෙතන තියෙනවා සුපිරි පොකුණක්. අතනින් හැරෙව්වට පස්සේ ගමු. මං කියන්නම් අර අපි යන්නේ මෙහි කියලා. අනේ කොච්චි. හරි. අපි අද යන්න හිතාගෙන ඉන්නේ වැද්දාපිදු ගල කියලා ගලක් බලන්න. මේක ඇත්තටම මේ ගොඩක් ලස්සන ගලක් කියලා තමයි ආරංචි වෙන්නේ. ඉතින් අපි මේක බලන්න අද යන්න තීරණය කරා. උදේ මම දැක්ක පොඩි අමුතු දේවල් ටිකක්. ඒ ටික මම පෙන්නලා ඉන්නම් ඔයාලට. මම දැක්කා මේ වගේ ලස්සන බිම්මල් ටිකක්. මෙන්න මේ වගේ බිම්මල් ටිකක් දැක්කා. ඉතින් මේවා කනවද නැද්ද කියන්න නම් මම දන්නේ නැහැ. මං හිතන්නේ කන්නේ නැහැ. මේ වගේ සමනලයකුත් ඉන්නවා මේ හරියේ. සමනලයෝ දෙන්නෙක් ඇත්තටම ඉන්නවා. බිම්මල් තියෙනවා, සමනලයෝ තියෙනවා. එතකොට අපිට පොල් ගෙඩියක් තියෙනවා. තව තියෙනවා. ඇත්තටම තව ඉන්නවා මේ වගේ ලස්සන කම්මැලි බල්ලෙක්. ඉතින් මෙයාගේ නම තමයි අරහෙන් එන්න. මෙයා මෙහෙම අහිංසකයි වගේ හිටියට මෙයා පාරේ ඉන්න මිනිස්සු හපනවා කියලා තමයි ආරංචි වෙන්නේ. මේ දවස්වල ඇත්තටම මෙයා එක්කෙනෙක්ව හපලා පොලිසියෙන් මෙයාව අල්ලන්නේ කියන බයට මේ ගෙදර හැංගිලා ඉන්නවා. ඉතින් මේ දවස්වල පොලිසියෙන් කට්ටි පැන තමයි මෙයා ඉන්නේ. හරි, අපි එහෙනම් යමු. අපි ගිහින් යන ගමන් මම පෙන්නන්නම් මොනවද තියෙන අමුතු අයිටම්ස් කියලා. අපි දැන් මේ වැද්දාපිදු ගල හොයාගෙන තමයි මේ යන්නේ. මේක තියෙන්නේ මේ කුරුණෑගල හංවැල්ල කියන ප්‍රදේශයේ. අපි මේක හොයාගෙන යනවා. පාර ඇත්තටම ටික දුෂ්කර වෙගෙන ඉන්නේ. අපි බලමු කොහොමද වැද්දාපිදු ගල තියෙන්නේ කියලා. ඇත්තටම මේක තියෙන්නේ කොහෙද? මේක කාගේ ගෙදරද අපි යන්නේ දැන්? අපේ මාමා ගෙදර කියන්නේ. හරි, දැන් මේක තමයි ඇත්තටම මේ ගෙදරට යන පාර. ටිකක් දුෂ්කර පාරක්. ඔයාලට පේනවා ඇති. මම ඉතින් හොඳ ඩ්‍රයිවර් කෙනෙක් හින්දා මට මේක ගේමක් නෑ මේ වගේ පාරක යන එක. ඕෆ් රෝඩ් සීන් එකක් තමයි ඇත්තටම තියෙන්නේ. වාහනේත් මේ වාහනේ ඇත්තටම මැච් වෙනවා. මොකද මේක මේ සොට්ටියක්. මේක ඕෆ් රෝඩ් යන්න ගොඩක් මැච් වෙන වාහනයක්. ඉතින් ඒක හින්දා අපි මේක යනවා. පරිසරේ සීතලයි. පාර ටිකක් අමාරුයි. හැබැයි ඉතින් මං වගේ වැඩෙට්ට මේක ගේවන්නේ නැහැ. අපි ටික ලං වෙනවා කියලා මට දැනෙනවා. පොඩ්ඩක් පැද්දි යන්නේ නැවේ වගේ. මෙතන පොඩි කාලේ මේ දිය සීරාවක් තිබුණා. ඇලක් වගේ. ඇල මැද්දෙන් පාර තියෙන්නේ. ඇල මැද්දෙන් තමයි පාර තියෙන්නේ. ඔන්න මහා ගුරුක් ගහ යටින් යන්නේ. මේ තමයි ගොරක් ගහ. ඔව්, අපි දැන් ඇවිල්ලා ඉන්නේ. අපි බලමු මේ ඒරියා එකේ මොනවද ඇත්තටම තියෙන්නේ කියලා. ඔව්, අපි ආවේ මේ ගෙදරට. මෙතන ආපු ගමන් අපිට පේනවා මේ තියෙන්නේ
මේ ගල මේක කමත් ගලක් කියලා කියන්නේ. මේක මේ කමතක් විදිහට ඒ කාලේ පාවිච්චි කරලා තියෙනවා. එතකොට මෙතන මේ පේන ගහ මොකද්ද දැත්තක්ද මොකක්ද එකක් හදන්න කොළ පාගන කොට ගන්න අයිටම් එකක් හදන්න පාවිච්චි කරන ගහක් කියලා තමයි කියන්නේ. ඉතින් මේක තමයි ඇත්තටම මේ ආපු ගෙදර. මේ ගෙදර ඉඩමේ තමයි මේ ගල තියෙන්නේ. මේ ඉන්නේ ලස්සන පූසෙක් සුදු පූසෙක්. පොඩ්ඩක් බයයි වගේ අත ගන්නවට. ඔව්. පූසානේ කොටු. මාමා තමයි මේ මග පෙන්වන්නේ අපිට. එයා තමයි මෙහි ඉන්නේ මේ ගලේ අයිතිකාරයා තමයි මේ. ඉතින් අපි මේ කැලේ මැදට ඇතුල් වෙනවා. ඔව්. මේක තමයි ඇතරම කුරුණෑගල තියෙන ඇමේසන් වනය කියලා තමයි මේකට කියන්නේ. අපි මේ වගේ ඇත්තටම පරණ පාරක් තිබුණ පාටක් පේනවා ඇත්තටම මේ පැත්තේ. ඇත්තටම ලොකු කැලේක තමයි අපි මේ වෙලාවේ යන්නේ. අපිට භයානක සත්තුන්ගේ සද්ද ඇහෙනවා. ලස්සන නෙවෙයි ඇත්තටම කිව්වොත් සුපිරි හුළඟක් එනවා. මහා රාතැල්ලේ හුළඟ. ඔයාලට පේන ඇති පාර එලි කරගෙන තමයි අපි මේ ගමන යන්නේ. අපි කැලේට ටික ඇතුල් වෙනවා. අපිට පේනවා පාර ටික දුෂ්කර වෙනවා කියලා. ඇත්තටම කිව්වොත් මේක කැලයක් නෙමෙයි, මේක ප්‍රයිවට් ඉඩමක්. මේක සුද්ධ කරලා නැහැ. ඒක හින්දා තමයි මෙහෙම කැලයක් වගේ පේන්නේ. ඉතින් ඇත්තටම අපිට පේනවා අපි සුද්ධ කරන්නේ නැතුව තිබුණොත් මේක ඇත්තටම මේ කැලයක් වගේ වෙලා තියෙන්නේ. ඔව්. මම හිතන්නේ අපි අපේ ඩෙස්ටිනේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. ඔව්. අපි ගල් තලාවකට ආවා. අට ලස්සනයි. මේ පාරෙන් තමයි ආවේ. මෙතනින් ආවේ ඇතුළට. මේක මේ මොනවද? කෑමක් තියෙනවා. අද අපේ නිල ආහාරය වශයෙන් අපි මේ එරමිනි තමයි කන්නේ. පොඩි ඇඹුල් ගතියක් තියෙනවා. රසයි ඇත්තටම. තව තියෙනවා. අද අපේ නිල ආහාරය වශයෙන් එරමිනි කන්න පුළුවන් අපිට. මේවා ගෝනි ගස්. ඇත්තටම මේ ගෝනි ගස් කියන්නේ ඇයි කියලා දන්නවද? දණ්ඩක් ඇවිල්ලා එඳි තියෙනවා මේක. ඒකයි මේක ගෝනි ගහ කියන්නේ. ඒක ඔය ආයි පතරේ අග තියෙනවා මේවායි මේ කටුවක්. මේක හරි ලස්සනයි. මේ බෝ වෙන හැටි, ව්‍යාප්ත වෙලා යන හැටි
මේකේ දණ්ඩක් හැදෙනවා. ওই දණ්ඩේ කෙලවර මුදුනේ මල් පොට්ටු හැදෙනවා. ඒ මල් පොට්ටුව මේ ගෝණි ගහකම පිළිවෙල තමයි තියෙන්නේ. ඒවා විසි වෙලා තමයි මේ තැන් තැන් වල මේ තියෙන චූටි පැල. මේ වාගේ චූටි පැල හැදෙන්නේ. ඈතට විසි වෙන්නේ ආ චූටි පැල තියෙන්නේ. අර උඩට ගිහින් කියනවලු කොළ පාට දණ්ඩක්. එනවාද? අන්නේ කොළ පාට දණ්ඩේ උඩ තියෙනවා අර චූටි මල් තියෙන්නේ. ඔය මලේ ටිකක් ඉතු වෙනකොට හැදෙන්නේ මේ වාගේම චූටි ගෝණි ගස්. ඒවා වැටිලා තැන් තැන් වල ගෝණි ගස් යා. මේ දණ්ඩ පොඩි උණ ගහක් තරම් උසට ලොකුවට හැදෙනවා. අපි ඕවයින් මේ ගස් වලින් ගෙඩි කඩා ගන්න ඒක විදිහට පාවිච්චි කරලා තියෙනවා. ඔක මැරුණාම සැහැල්ලු නිය. මේ තියෙන බුදුරුණු කල් අවුරුදු 25 40කටත් වඩා පැරණි අරණිය වැටක් තිබ්බා. අපි කිව්ව හීම් බූටියා කියලා. දැන් හීම් බෝවිටියා කියන්නේ මේකමයි මං හිතන්නේ. මේකේ මේ ලස්සන දම් පාට මලක් පිපෙන්නේ. මේක මේ අපි හා පැත්තට තියෙන මලක් බලන්න. මල් දෙකක් තියෙනවා ඉතින්. හීම් බෝවිටියා මල. මේ මෙතනත් තියෙනවා මල. මේක දැන් අර කියනවනේ පැටි ලීවර් වලට එහෙම හොඳයි කියලා දැන් වර්තමානයේ තමයි මේකේ අගේ වැඩියෙන් පෙන්නන්නේ. මේ බලන්නකො ලොකුවට හැදිලා තියෙනවා. මේ දැන් මේවා අර මේ පාරේ අපිට මෙතන ඇත්තටම මලක් හම්බුණා. ලස්සන මලක්. මේ මලට කියන්නේ නාඹිරිත්ත කියලා. ඔයාලට පේනවා මේක ඇත්තටම ලස්සන මලක්. කහ පාට දුඹුරු පාට තියෙන සුපිරි මලක්. ඉතින් ඔය වගේ ගස් ಜಾති ගොඩක් තියෙනවා ඇත්තටම. මේ වගේ වල් ගස් එහෙමත් තියෙනවා මේ වගේ ගස්. ඉතින් ගොඩක් ලස්සනයි. ඔව් මේ තියෙන්නේ ඇත්තටම අපේ නිල ආහාරය විදිහට ගත්ත එරමිනියා. මෙතන තනිකරම මේ තියෙන්නේ එරමිනියා ගස්. ඔයාලට පේනවා ඇති. මේ වගේ පේනවා මේ ගෙඩි හැම තැනම තියෙනවා. මෙතන මේ ටික ගත්තොත් ඇත්තටම අවුරුද්දක් විතර කන්න එරමිනියා තියෙනවා මෙතන. අපිට පේනවා ගොඩක් ලොකු ගලක් මේක. මෙහෙම පේනවා මේ ගල තියෙනවා. ඉතින් විශාල ගලක්. මෙතන මෙහෙම තියෙනවා මොනවද වල් జాතියක් ගොඩ ගහලා තියෙනවා. පිදුරු වගේ జాතියක්. ඉතින් පොකුණක් තියෙනවා කියලා දැන් අපිට කිව්වා. ලස්සන පොකුණක් තියෙනවා. මම ඔයාලට ඒක පෙන්නන්න. මෙතන තියෙනවා සුපිරි පොකුණක්. ඉතින් මේ පොකුණේ අන්න සද්දයක් ඇහුණා. මොකෙක් හරි සතෙක් ඉන්නවා. මං හිතන්නේ ගොඩක් ගෙම්බෝ වගේ භයානක සත්තු ඉන්නා වගේ තමයි පේන්නේ මේකේ. මේක දිය නොසින්දෙන පොකුණක්. මේකේ මේ දිය රැලි ඕක සාරලි නගලා දිය රැලි අපේ කකුල් හොදාගෙන යනවා පොඩි කාලේ මට මතකයි. මේකේ ඇහැල ඉබ්බෝ එහෙම ඉන්නවා. මේ පොකුණ. ඉතින් මේකේ කියලා තියෙනවා මේ පාත්‍රයක් මතුවෙලා මේ යට යනවා කියලා විශ්වාසයක් තියෙනවා. අපි හැබැයි කවදාවත් ඒක දැක්කේ නැහැ. අපි අර මේකේ අපේ අම්මලා අපිට කියනවා මේකේ ඉන්නේ රකුසෙක්. ඒ හින්දා මේ පොකුණට බහින්න එපා කියලා. ඒ වුණාට මේ අපි ඉතින් ඔය රාස්‍යය හොයාගෙන ආව හැම වෙලාවකම අපි දැක්කේ මේකේ ඇහැල ඉබ්බෙක් විතරයි. ඔව් අපිට තව ගහක් හම්බුණා. මේ තියෙන්නේ පතොක් ගහක්. ඉතින් මේක අල්ලන්න එපා. හුරතල් කරන්න යන්න හොඳ නෑ ඇත්තටම. මේකේ මේ තියෙන කටු ඇනෙනවා.
හුරතල් කරොත් එහෙම කටු වෙනගෙන ඉන්න වෙන සීන් එකක් තියෙන්නේ. ඒක හින්දා මේ ගහක් ඔයගොල්ලෝ කවදා හරි කොහේ හරි දැක්කොත් ඒ ගහ හුරතල් කරන්න එපා. තව පොකුණක් තියෙනවා. ඒ පොකුණ නම් කලින් එකට වඩා පොඩි. ඇත්තටම කලින් පොකුණ තමයි අපි නම්බර් 1 පොකුණ විදිහට අපිට තියන්න පුළුවන් කලින් පොකුණ. හැබැයි ඉතින් මේකත් පොඩි පොකුණක්. හම්බුණා ඇත්තටම මේ ගෝනි මලක් අපි කලින් පෙන්නුවා ගෝනි ගහ. ඒකේ ප්‍රීටක් වගේ එකක් අපි පෙන්නුවා. දැන් මේ තියෙන්නේ ගෝනි මල. අපි මෙහෙම මලක් කඩා ගමු ඇත්තටම. මේ තියෙන්නේ ගෝනි මල. අපි දැන් ඇත්තටම මේ ගලේ කොනකට වගේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් මෙතන තියෙනවා ගස් జాතියක්. මේවට කියන්නේ නියඳ කියලා. මේවා වේලලා මේවල කෙඳි වලින් ඉස්සර හදලා තියෙනවා දූවිලි පිහින අයිටම් එකක්. ඉතින් ඒ කාලේ ඒව හදලා තියෙන්නේ මේ ගස්වල කෙඳි වලින්. එතකොට අපි මේ පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා බලමු. මේ පැත්තේ ඇත්තටම view එක ටිකක් ලස්සනයි. ටිකක් වටේ පේනවා, ගෙයක් පේනවා. ටිකක් ලස්සන view එකක් තමයි තියෙන්නේ. මේ ගල ඇත්තටම ගොඩක් ලොකු ගලක්. මේ පැත්තට ගියොත් අපිට පේනවා මෙතන තව පොකුණක් තියෙනවා වගේ පේනවා. අපි යමු ඒක බලන්න. ඔව්. ඒ පොකුණත් වතුර ටිකයි තියෙන්නේ. මං හිතන්නේ මේකත් මෙතන තියෙන පොකුණු 7ක් තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් මේකත් ඒ විදිහට තියෙන තවත් එක පොකුණක්. මෙතන තියෙනවා අරලිය ගහක්. මේ විදිහේ අරලිය මල් තියෙනවා. ඔව් මේ තියෙන්නේ ඇත්තටම තවත් පොකුණක්. ඒකත් හිඳිලා තියෙන්නේ. අපි මේ පැත්තට ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. මේ පැත්තට ඇත්තටම යන්න බැරි සීන් එකක් තමයි තියෙන්නේ. මේ විදිහේ හුඹහක් තියෙනවා. මේ හුඹහේ නයිහාමි කෙනෙක් ඉන්නවා කියලා තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. සුදු පාට නයෙක් ඉන්නාලු. මේ ගලේ නම ඇත්තටම වැද්දා පිදූ ගල. ඔයගොල්ලෝ හිතන ඇති ඇයි මේකට මේ වගේ නමක් කියන්නේ කියලා. මේක ඒ කාලේ වැද්දෝ හිටිය කාලේ වැද්දෝ දඩමේ යන්න කලින් දඩේමක් හම්බුණාට පස්සේ පුද පූජා පවත්වපු තැනක් කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඉතින් මෙතන තිබිලා තියෙනවා ලොකු තෙලඹු ගහක්. ඒ තෙලඹු ගහ ළඟ තමයි ඒගොල්ලෝ පුද පූජා පවත්වලා තියෙන්නේ. මෙතන පස්සේ කාලෙක දේවාලයක් තිබිලා තියෙනවා. ඒ දේවාලේ කණු එහෙම තියනවා කියලා ඉතින් කියනවා. ඒවා දැන් වැහිලා තියෙන්නේ කැලේ නිසා අපිට ඒක බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් මෙතන තමයි මේ ගලේ ඇත්තටම කිව්වොත් සෙන්ට්‍රල් ස්පොට් එක. මෙතන තමයි කට්ටිය වැද්දෝ පුද පූජා පවත්වලා තියෙන තැන. ඉතින් මෙතන අපිට තව ගහක් හම්බුණා. මේ තියෙන ගහ තමයි අක්කපාන කියලා කියන්නේ. ඔයාලා සමහර විට එක්ස්පීරියන්ස් කරලා ඇති මේ කොළ අරගෙන පොතක් ඇතුලේ එහෙම දාලා තිබ්බොත් මේකේ මුල් ඇදෙනවා. මේ තැන් වලින් මුල් එනවා. ඒ මුල් වලින් තමයි ඊළඟට අලුතෙන් ගස් හැදෙන්නේ. ඉතින් අක්කපාන කොළයක් තමයි මේ තියෙන්නේ. මේ හරිය තිබිලා තියෙනවා ඒ කාලේ පාවිච්චි කරපු ගල් වංගෙඩියක්. දැන් ඒ ගල් වංගෙඩිය ඇත්තම කිව්වොත් ගෝනි වංගෙඩියක් වෙලා තියෙන්නේ. මේ ගෝනි වලින් වැහිලා තමයි තියෙන්නේ මේ ගල් වංගෙඩිය. අපිට ඒක බලා ගන්න ඒකේ සලකුණක්වත් බලා ගන්න බැරි තරම් වැහිලා තියෙනවා. ඉතින් ඔයාලා මේ දකින්නේ ගෝනියකින් වැසුණු ගල් වංගෙඩියක්. ඔව් ඇත්තටම මේ අපේ මග පෙන්නන්නගේ ට්‍රැක් පැනලා ඇත්තටම මේ අපිට පාර පොඩ්ඩක් වැරදිලා තියෙන්නේ. අපි දැන් ආපහු යන්න හදන්නේ. මේ පාර වැරදිලා අපි දැන් අතරමං වෙලා ඉන්නේ ඇත්තටම මේ මහා කැලේ.
ඉතින් අපි මේ විදිහට අත්තක් කඩලා මේ ගම්බාර අප්පච්චිගේ පිහිට අරගෙන තමයි දැන් ඉතුරු ටික යන්න හිතන්නේ. ඔව් මාව දාලා ගිහිල්ලා වගේ තමයි මට ඇත්තටම පේන්නේ. ඉතින් මම මේ කොහොම හරි පාර හොයාගෙන යන්න වෙනවා මට දැන්. ඇත්තටම මේගොල්ලෝ මාව දාලා ගිහිල්ලා වගේ තමයි මට පෙනී යන්නේ. ඇත්තටම මං හිතුවේ ඉතින් බැරි වුණොත් යන්න මේකේ කොහේ හරි ගල් ගුහාවක් හරි හොයාගෙන අද ඉන්න වෙනවා එහෙම වුණොත්. ඔව් මේ මම ඇත්තටම අද කැලේ අතර මං වෙලා ඉන්නේ. ඔයාලට මට මොකද උනේ කියලා බලන්න ඕන නම් මගේ YouTube channel එක subscribe කරලා comment කරලා like කරලා share කරලා ඒ කරන්න තියෙන ඒවා ටික කරන්න. ඉන්නේ මට මොකද උනේ කියලා දැනගන්න ඕන නම් ඔයාලා මගේ channel එකත් එක්ක දිගටම ඉන්න. bye.